ඔහුදා නමස්කාර. පහන් සිතුවිලි අවදි කරගන්න එන්න. පොදා නමස්කාරයෙන් අපි ඊළඟට අහන්න යන්නේ බුදුබණ ඇසුවා නිරන්තරේ ගතිගුණ අතරින් අපි තවමත් වනාන්තරේ කියන සින්දුව. ඇයි අපි තාමත් වනාන්තරේ ඉන්නේ? ධර්මය ගණ්ඨාරූඪ කළ දවස් ඉඳන් නිර්වාණයට දුර වැඩි වුණා. එතන ඉඳලා අවබෝධයෙන් තොර වෙච්ච දැනුමක් ඇති පඬිතයන් පමණක් බිහි වෙලා ධර්ම දේශනා පැවැත්වීම ආරම්භ වෙනවා. අවබෝධ නොවුවන්ගේ ධර්මය අසමින් ක්‍රමයෙන් අපිත් දැනුමක් පමණක් ඇති බවට පත් වුණා. නිවන කොයි වගේද? රහත් වීම කොයි වගේද කියලා මම අහුවොත් මමයි ඔයයි ඇතුළු මේ සකල ලෝවාසීන් කාටවත් බෑ නිවන කොයි වගේද කියලා දෙන්න. ඒකට හේතුව තමයි මන් දන්න තරමින් මේ වෙනකොට මේ ලෝකේ නිර්වාණ අවබෝධය කරගත්ත කිසිම කෙනෙක් ඉතුරුලා නැති එක. හැබැයි නිවන කොයි වගේද කියන එකට ඔයාට ඕන තරම් උත්තර දෙන්න කට්ටිය ඉඳීවි. මම නම් කියන්නේ මම නිවන කියන එක දන්නේ නැහැ. ඒකට හේතුව මම ඒ සුවේ අත්විඳලා නැහැ. බුදුන්ගේ කාලෙදී කට වචනයෙන් ධර්ම දේශනාවලින් මේ නිර්වාණය ක්‍රමයෙන් අවබෝධ වුණා. නමුත් මේක ග්‍රන්ථාරූඪ කිරීමත් සමගම සිදු වුණේ අවබෝධය දුරස් වෙලා සාවධානය දුරස් වෙලා දැනුම පමණක් පරම්පරාවට ආවා. හරියට අපිට ඉස්කෝලේ අච්චුපොත් දෙනවා වගේ. කොයි වෙලේ පාඩම් කළත් එකයි. ගුරුවරයා උගන්වන දේ අහගත්තත් එකයි නැතත් එකයි. පොත කියවලා විභාගේ පාස් වෙන්න පුළුවන්. හැබැයි පොත් කියවලා නිර්වාණ අවබෝධය ලබා ගන්න එක නම් හරිම දුෂ්කර කටයුත්තක් විදියට මට පේනවා. කවුරු හරි ඔයාගෙන් ඇහුවොත් සිරිපාදේ කොයි වගේද කියලා ඔයාට කියලා දෙන්න පුළුවන්. ඔයා ඒ සිරිපාදේ එකපාරක් ගිහිල්ලා හරි තියනවා නම් විතරයි. එහෙම නැත්නම් ඔයාට කියන්න වෙන්නේ පොත්වලින්, පත්තරයකින්, ටීවී එකෙන් දැක්ක විස්තර ටිකක් විතරයි. හැබැයි මතක තියාගන්න ඔයා ඔය ඒ කියන දේවල් අහලා ඒ අහන පුද්ගලයා නොමග යන්න පුළුවන්. ඔයා මොකක් හරි ගමකට පාරක් අහනවා. එතකොට මේ පාරෙන් යන්න අර පාරෙන් යන්න කියලා කීප දෙනෙක් ඔයාට කියන්න පුළුවන්. හැබැයි සමහරක් වෙලාවට එතනින් කීප දෙනෙක් කවදාවත් ඒ පාරවල ගියපු නැති කට්ටියක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ දන්නේ ඒ පාර යන්නේ එහෙට කියන එක විතරයි. ඒ වගේ තමයි නිවනත්. මම ඔයගලන්ට උදාහරණයක් කියන්නම්. මම මේ ළඟදී ලංකාවේ ප්‍රසිද්ධ පොත් සාප්පුවකට ගිහිල්ලා මම මේ නම කියන්නේ නැහැ බස් රේඩියෝ එකේදී පොත් සාප්පුවකට ගිහිල්ලා විසුද්ධි මාර්ග සන්නස කියන පොත ඉල්ලුවා. එතකොට ඒ සේවකයා මගෙන් ඇහුවේ මහත්තයාට කාගේ පොතද ඕනි කියලා. මං කිව්වා මට කාගේවත් පොතක් එපා. මට බුදුහාමුදුරෝ දේශනා කරපු විසුද්ධි මාර්ග සන්නස දෙන්න කියලා. ලියන කෙනාගේ වෙනස්කම් තියෙන්න පුළුවන්. මොකද භාෂා කිරීම වෙනස්කම් අනුව. හැබැයි මගේ තර්කය නම් විසුද්ධි මාර්ග සන්නස නම් එකක් වෙන්න ඕන. අවාසනාවට ඒ කඩේ පොත් 5ක් තිබුණා. පොත් 5 විදියක්. තවත් කාරණයක් තමයි මේ බුද්ධ ධර්මය එක අතකින් පිරිහෙන්න භික්ෂුන් වහන්සේලාට වඩා දැනුමෙන් පිරි ගිහියෝ ඉන්න එක. මම දැක්කා ඒ වගේ රූපවාහිනී වැඩසටහනකුත් අපේ හාමුදුරන්ට වඩා හොඳට ලස්සනට බණපද ਵਿਚාරනවා ගිහියෙක්. ඒක සිද්ධ වෙන්නේ ධර්මය පිළිපැදීමකින් තොරව, අවබෝධයකින් තොරව දැනුම පමණක් පරම්පරාවට ආව නිසා. සමහරක් වෙලාවට මේ අපේ මගේ බුද්ධාගම පිරිහෙන්න හේතුවත් ඒක වෙන්න පුළුවන්. මොකද ඇත්තටම මේ බුද්ධ ධර්මයේ තේරුණායයි කියන්නේ කාට හරි අභිධර්මයේ තේරුණායි කියන්නේ එයා නිවන් ගියා කියන එකයි. බුදුබණ කිව්වා නිරන්තරේ බුදුබණ ඇසුවා නිරන්තරේ ගති ගුණ අතින් අපි තවමා වනන්තරේ බුදුබණ කිව්වා
නිරන්තරේ බුදු බණ ඇසුවත් නිරන්තරේ ගති ගුණ අතින් අපි තවමා වනන්තරේ වනන්තරේ තරමට බුදුබණ අහනාරට දින දින පිරිහෙන කරුමය මන්දා බුදුබණ කිව්වා නිරන්තරේ බුදුබණ ඇසුවත් නිරන්තරේ ගති ගුණ අතින් අපි තවමා වනන්තරේ වනන්තරේ එක ඉරහඳ යට නැහෙන දවසක් යලි කවදාවත් නේවිද මන්දා බුදුබණ කිව්වා නිරන්තරේ බුදුබණ ඇසුවත් නිරන්තරේ ගති ගුණ අතින් අපි තවමා වනන්තරේ වනන්තරේ ලෝකෙම විශ්ව ගම්මානයක්ලු. ඒත් අපි දන්නේ කීයෙන් කී දෙනාද? අපි දැකලා තියෙන්නේ කීයෙන් කී දෙනාද? හැමදාම අපි ළඟ ඉන්න අයගේ හදවත අඳුනගන්න අපිට ජීවිත කාලෙම මදි. අපි හීන එක්ක ජීවත් වෙන්න ඕනේ. මම එනවා ඔයා ළඟට අලුත්ම අලුත් ජනවාරි මාසේ. හරියටම දෙවනිදා ඉඳන් හැම බදාදම රෑ 8:30ට. ඉතින් අපි රස විඳිමු. ජීවිතය, ගීතය සහ හීනයේ තාලය. මම නිරංචි. ජීවිතේ පැතුම හීනේ අවරලා ඔබට නමස්කාරය. පහන් සිතුවිලි අවදි කරගන්න එන්න. මේ සියලු දේම ලං කරගන්නේ අපි. අපි ආශාවෙන් ලං කරගන්න දේවල් එක්කම ද්වේෂයෙන් බැහැර කරගන්න දේවල් ටිකකුත් තියෙනවා. ආශාවෙන් ලං කරගන්නවා කියන්නේ අපි දුකක් ලං කරගන්නවා. ඒ මොකද ආශාවෙන් ලං කරගන්නේ දේවල් කාලයක් එක්ක අපෙන් ඈත් වෙලා ගියාට පස්සේ අපිට ඒක දුකක් ඇති වෙනවා. මලක් නම් පර වෙනවා කියලා අපි දැනගන්න ඕනේ. කෑමක් නම් කල්ලිකුත් වෙනවා කියලා අපි දැනගන්න ඕනේ. පෑනක් පොතක් නම් ලියලා ඉවර වෙනවා කියලා අපි දැනගන්න ඕනේ. සියලුම දේවල් අවසානයක් තියෙනවා. මම පුංචි කාලේ මගේ සහෝදරට නොදී ආරක්ෂා කරපු ඇඳුම් ගොඩාක් තිබුණා. ඒත් දැන් ඒව මට පොඩි. හැබැයි මට ඒ ගැන දුකකුත් නැහැ. මං දැන් දැනගන්න ඕනේ මං දැන් අලුතෙන් සල්ලි වලට ගන්න දේවලුත් එහෙමයි. පුංචි කාලේ වගේ කොට්ටේ යටින් තියලා නිදා ගන්නවත්, තුරුළු කරන් නිදා ගන්නවත් හොඳ නැහැ. ආශාවෙන් ලං කර ගැනීමත්, ද්වේෂයෙන් බැහැර කිරීමත් කරන්න හොඳ නැහැ. මේ සියල්ල අප අතහැරලා යන්න ඕනේ. එහෙම නැත්නම් ඒව අපිව අතහැරලා දාලා යනවා. සංතාපය හා ශෝකය සමබර තරාදියකින් මොන හේතු හින්දා මේක අසමාන වෙනවද කියලා අපිට කියන්න බෑ. ගෙවුණු අතීතය අතීතයයි.
ඒක අපිට ආයෙ කරදර කරන්න ඉන්නේ නැහැ. නොගෙවිච්ච දේවල් අනාගතය. අනාගතයට බෑ අපිට කරදර කරන්න. ගෙවෙමින් පවතින වර්තමානය. වර්තමානය පිළිබඳ සිහියෙන් පසුව. තුවාලයක් වුණාට පස්සේ ඒක දිහා බල බල ඒක වෙච්ච හැටි සිහි කර කර ඒක කරපු දේ කෙනාට වෛර කර කර ඉන්නවට වඩා තුවාලෙට බෙහෙත් දාලා තුවාලේ ඉක්මනට හොඳ කරගන්න හැටි හිතන එක තමයි මං හිතන්නේ බෞද්ධයෙක් වශයෙන් අපි කරන්න ඕනේ ඒ දේ කියලා. බුදුන්ගේ උතුම් ධර්මේ නොතේරී ජනමේ බැඳිලා වෙලී ප්‍රේමේ විනාසේ වුණාමේ බුදුන්ගේ උතුම් ධර්මේ නොතේරී ජනමේ බැඳිලා වෙලී ප්‍රේමේ විනාසේ වුණාමේ බුදුන්ගේ උතුම් ධර්මේ නොතේරී ජනමේ බැඳිලා වෙලී ප්‍රේමේ විනාසේ වුණාමේ බුදුන්ගේ උතුම් ධර්මේ නොතේරී ජනමේ බැඳිලා වෙලී ප්‍රේමේ විනාසේ වුණාමේ බුදුන්ගේ උතුම් ධර්මේ මලෙහි වසා පමරා උරාරල් ගනිවී රොනින් මිදී ගියදා මෙරී මල් සෙලෙවී මෙසේවය පාපේ මෙසේවය පාපේ ස්වභා ධර්ම න්‍යායේ බැඳිලා වෙලී ප්‍රේමේ විනාසේ වුණාමේ බුදුන්ගේ උතුම් ධර්මේ නොතේරී ජනාමේ බැඳිලා වෙලී ප්‍රේමේ විනාසේ වුණාමේ බුදුන්ගේ උතුම් ධර්මේ නොතේරී ජනාමේ බැඳිලා වෙලී ප්‍රේමේ විනාසේ වුණාමේ බුදුන්ගේ උතුම් ධර්මේ අස්තිර වේ ජීවේ ස්වභාවේ විලාසේ ස්ථිර නෑ ලෝකේ ළඟාවේ විනාසේ සොයාලා බැලූතින් සොයාලා බැලූතින් පෙනේ මේ මනසේ වෙලීලා බැඳී ප්‍රේමේ විනාසේ වුණාමේ බුදුන්ගේ උතුම් ධර්මේ නොතේරී ජනාමේ බැඳිලා වෙලී ප්‍රේමේ විනාසේ වුණාමේ බුදුන්ගේ උතුම් ධර්මේ නොතේරී ජනාමේ බැඳිලා වෙලී ප්‍රේමේ විනාසේ වුණාමේ බුදුන්ගේ උතුම් ධර්මේ මම වගේ නොවි ඔයා වගේ වෙනවා කියලා කියන්නේ මහා ගැඹුරු දෙයක්. මම කියන්නම්. අපි 100ක් ඉන්නවා. මං ගැන හිතනවා. ඔයා ගැන හිතනවා. මම හිතන්නේ මං ගැන විතරයි. ඔයා හිතන්නේ ඔයා ගැන විතරයි. එතකොට මම ගැන හිතන සම්භාවිතාව 100ට 1යි. ඔයා ගැන හිතන සම්භාවිතාවත් 100ට 1යි. හැබැයි මම වෙනස් වෙනවා. ඒ තමයි මම හිතනවා ඔයා ගැන.
එතකොට ඔයාලත් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඔයාලා හිතනවා මම ගැන. ඒ කියන්නේ මම හැරෙනකොට අනිත් හැමෝම ගැනම හිතන්න පටන් ගන්නවා. ඔයා හැරෙනකොට අනිත් හැමෝම ගැනම හිතන්න පටන් ගන්නවා. එතකොට අපිට ලැබෙනවා සම්භාවිතාව 99%ක්. එතකොට මම කියන කෙනාට ජීවත් වෙන්න ලේසි. මොකද 100ට වඩා 99% බලවත් නිසා. මම ගැන හැමෝම හොයලා බලනවා මම නැතුව. මට තියෙන්නේ මං ගැන නැතුව අනිත් අය ගැන හොයලා බලන්න. ඒ හින්දාම තමයි කසොන් කල්හාර සින්දුවක කියන්නේ ඔබ මා නොවන තුරු මම ඔබ නොවන තුරු අපි වගේ කියලා. ඇත්තටම බුදුන් වහන්සේ කියනවා වගේ අපේ නෑයෙක්, සහෝදරයෙක්, අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, යාළුවෙක් නොවෙච්ච කෙනෙක් මේ ලෝකේ නෑ. එච්චරට මේ සසර දිගයි. ඇත්තටම අපි අනුන් ගැන හිතනවා කොතරම් පින් කළත් අපි තාම මිනිස්සු ගැන හිතන්නේ නැහැ කියලා හිතන්න මාව පෙළඹුවේ නන්දාමාලි මහත්මියගේ මෙන්න මේ සින්දුවේ. නිර්වාණ ස්වර්ණ ద్వාරයෙන් පිවිසූතිලෝ සතුන්
සම්බෝධිරාජ පාද පද්ම වන්දනා කරම් නිර්වාණ ස්වර්ණ ద్వාරයෙන් පිවිසූතිලෝ සතුන් සම්බෝධිරාජ පාද පද්ම වන්දනා කරම් තාපයේ ආනන්ත වේදනා ජලේ ක්ලේශතාපයේ ආනන්ත වේදනා ජලේ නෞකාවදම් අමාවදින් නමානලල් තලේ නිර්වාණ ස්වර්ණ ద్వාරයෙන් පිවිසූතිලෝ සතුන් සම්බෝධිරාජ පාද පද්ම වන්දනා කරම් සෞරහත් බුදුන් මාසිතින් පුදා දෑග සෞරහත් බුදුන් මාසිතින් පුදා වන්දාමි සඟරුවන් ගඳින් මලින් බැතින් සදා නිර්වාණ ස්වර්ණ ద్వාරයෙන් පිවිසූතිලෝ සතුන් සම්බෝධිරාජ පාද පද්ම වන්දනා කරම් ඔබදා නමස්කාරය මගන් සිතුවිලි අවදි කරගන්න එන්න සක්කෝදන සුද්ධෝදන රජතුමාගේ සහෝදරයා සක්කොදන ගෙදරට එන බුදු රජාණන් වහන්සේට ගරහනවා. සැඩලෙන් හා ලගින උන්ගේ කෑම කන නුඹ ශාක්‍ය වංශිකයන්ටම නින්දාවක් කියලා පරිභව කරනවා. බුදුන් පිළිගන්නවා. මම ශාක්‍ය වංශික නෙමෙයි. මම බුද්ධ වංශික. මම සැඩලොන් හා ලගිනවා. මට කොතනත් එක සමානයි. මම සැඩලොන් දෙන ආහාර පිටුසිඟා වටනවා. එහෙත් වෙනසක් නැහැ. ශාක්‍යයන් උතුම් සැඩලොන් පහත් අප තුළ ඇත්තේ උතුම් ශාක්‍යලේ සක්කෝදනේනි. නුඹ පවසන්නේ නුඹ තුළ ඇත්තේ උතුම් ශාක්‍යලේ බවද? එයට සැඩොල්ලේ අංශු මාත්‍රයක්වත් මුසු වී නැද්ද? නැත. මා තුළ ඇත්තේ උතුම් ශාක්‍යලේ පමණි. එසේනම් සක්කෝදනය මා නුඹ විචාලන්නේ. ශාක්‍යයන්ගේ කුඹුරු වගාගේ බිම් ඇත්තේ කොහෙද? පිටිනුවරය. ඒවා සේවය කරන්නව කවුරුද? සැඩලුන්ය. ඒ ඔවුන්ගේ කාර්යයි. වගාවන් සඳහා ජලය කෙසේද? වසරේ ඒ කාලවලින් ලැබෙන වර්ෂා ජලයෙන් ඇලදොල පිරී අප කෙත්වතු සාර කරයි. එසේනම් සැඩලුන් කොහේ වෙසෙද්ද? ඒ කුඹුරු ආසන්නයේම පිටිනුවරම. ඔවුන්ට ඇතුළු නුවරට වැදීම තහනම්ය. නුඹ සැඩලුන් වසුරු හෙළන බව දනිද්ද? එසේ ස්වාමීනි. සත්‍යෝ බැවින් ඔවුන්ද වසුරු හෙළත්. ඔවුන් කෙසේ කොතන වසුරු හෙළද්ද සක්කෝදන? ඒ ගැන කතා කිරීමත් පිළිකුලකි. ඔවුන්ට වත් පිළිවෙත් නැත. පඳුරු පිටිපස හෝ ඉඩක් ලද තැන හෝ හෙළත්. පිටිනුවරට වර්ෂාව අතහැරෙද්ද? එසේය. ඒ ඇදහැලෙන වර්ෂාව නිසා හෝදා එන අර සැඩොල් වසුරු ඇලදොල ගංගාවලට එක්වන බව දනිද්ද? තවද ඒ ඇලදොලවල් නුඹ පිටිනුවර වූ කෙත්වතු හරහා යමින් ඒ ජල පහරින්ම වගාවන් දිබදව පෝෂණය වන බව නුඹ නොසිතත්ද? ස්වාමීනි, නොසිතුවෙමි. සක්කෝදනේ, නුඹගේ ලය පිරිසුදු නම් ශාක්‍යලේ පමණක් බව නම් එයට සැඩලුන්ගේ ලය මිශ්‍ර වී නැවති නම් නුඹ තවමත් තර්ක කරන්නේ නම් පවසන්න. මම නිහඬව සවන් දෙමි. මේ දෙබස මේ ජයසේන ජයකොඩි කියන ගත්කතුවරයාගේ අමාවැස්ස කියන පොතේ එන දෙබසක්.
මට මේ දෙබස මතක් වුණේ ඇත්තටම අද කාලේ අපේ සමාජයේ ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක. අපිට ජීවත් වෙන්න නම් අන්‍යෝන්‍ය සබඳතාවක් ඕනේ. සමාජාන් යෝජනයක් ඕනේ. හැබැයි මට හිතෙනවා යම් තරමක් දුරට දැන් ඒක පිරිහිලා කියලා. පවුලෝගුවප කරපින්නාගෙන නොවම්බලමට පිවිසෙනවා මේ බර උහුලා පින්මදී වුණදා අම්බලමින් යලී පිට වෙනවා මේ ටික කාලෙදී කුල මල දන නිල සොය සොය මිනිසා ලත වෙනවා ඉපදුණු කවුරුත් මේ මහ පොළොවේ දිනයක පොළොවෙම එළවෙනවා සමාන වී ඉපදී දිවිතලාවේ කුලේ නිසාලොවේ සමහරු මුලාවේ මගේ කියා මොනවද අපි ගෙනාවේ දිනේ පැමිණි විට මරුවා හිනාවේ ඔබලය පැළුවත් තනිකර රතුලේ මගෙලය පැළුවත් තනිකර රතුලේ ඔබ මරුණත් ඔබේ සිරුර දිරනවා මා මරුණත් මගේ සිරුර දිරනවා සමාන වී ඉපදී දිවිතලාවේ කුලේ නිසාලොවේ සමහරු මුලාවේ මගේ කියා මොනවද අපි ගෙනාවේ දිනේ පැමිණි විට මරුවා හිනාවේ මිනිස් කොමින් ලොව කුලය හැදෙනවා සනරාම රහිමි ලෝට දෙසනවා ඒ දහමින් ලොව දුර සිඳේවා සමාජයේ ඉන්නරේවා සමාන වී ඉපදී දිවිතලාවේ කුලේ නිසාලොවේ සමහරු මුලාවේ මගේ කියා මොනවද අපි ගෙනාවේ දිනේ පැමිණි විට මරුවා හිනාවේ උපදින කවුරුත් මේ මිහිතලේ කුලමල නැදින යකදිදිකාවේ කුලමල වේදය ලොවින් සිඳේවා මෙරෙන තුරාපි එකට බැඳේවා සමාන වී ඉපදී දිවිතලාවේ කුලේ නිසාලොවේ සමහරු මුලාවේ මගේ කියා මොනවද අපි ගෙනාවේ දිනේ පැමිණි විට මරුවා හිනාවේ බුදුරජාණන් වහන්සේටත් නරකයෝ හිටියා. දසබිම්බරක් මාර්සේනාව, මාර්දූවරු, දේවදත්ත, ජෛනයෝ, මාගන්ධිය වගේ ගොඩාක් දෙනෙක් බුදුරජාණන් වහන්සේට එරෙහි වුණා. මතක තියාගන්න
පළ තියෙන ගස් වලටම තමයි පොළු ගහන්නේ කියන්නේ. ඒ වගේම වදින පොළු පාරට එහෙම නැත්නම් හොලවන පාරට අපි ගෙඩි බිම දැම්මොත් අපි පරාජයටපත් වෙනවා. හිතර ගන්නකො. පෙර පාසල් යන වයසේ දරුවෙක් කෝටුවක් අරගෙන අපිට පහර දෙන්න පටන් ගත්තයි කියලා අපි ඔහුට පෙරලා පහර දෙන්නේ නැහැ. ඒ අපේ ප්‍රමාණයට, අපේ වයසට, අපේ සවි ශක්තියට ගැලපෙන්නේ නැති නිසා. අනෙක් මිනිසුත් එහෙමයි. මේ ලොව අප අතර නරක මිනිසුන් නැත. එසේ බෙදා වෙන් කිරීමට තරම් කිසිවෙකු නරකත් නැත. සියල්ලෝම අප මිතුරන් වෙති. ඉඳ හිට අප වෙත වුණ එල්ල කරන නින්දා, ගල් මුල් වැනි දෑට අප බිය යුතු නැත. දොස් තැබිය යුතුද නැත. ඔවුන් අප මිත්‍රයෝය. නරකයයි අප හඳුනා ගන්නා අය නිතරම අපගේ ඉවසීම, ශ්‍රද්ධාව, නැනවත් භාවය පරීක්ෂා කිරීමට උත්සාහ ගනිති. අප ඒවාට මුහුණ දෙන්නේ කෙසේද? ඒවා විසඳාගන්නේ කෙසේද යන්න මැන බලති. ඇත්තටම ඒ ගැටලුවත අපේ ජීවිතයට මහත් රුකුලකි. එහි හින්දා මේ ලෝකේ නරක මිනිසු නැහැ. සාගරය බඳු වේදනාවෝ සුම්බෙලා යනවෝ ජීවිතයගෙන වන්දනාවක යන්න අපි යනවෝ සාගරය බඳු වේදනාවෝ සුම්බෙලා යනවෝ ජීවිතයගෙන වන්දනාවක යන්න අපි යනවෝ සතුන්ටත් මාරසෙන් සිටියෝ ඉතින් එහෙනම් අපට නැතිවෙද රුදුරු බාධාවෝ පැමිණි දුක් කඳ පැණි රසක් ලෙස බෝසතුන් සිතුවෝ ඉතින් එහෙනම් අපිත් ඉවසමු දුක්ඛ ගංගාවෝ සාගරය බඳු වේදනාවෝ සුම්බෙලා යනවෝ ජීවිතයගෙන වන්දනාවක යන්න අපි යනවෝ සරල් පැතුම් ඉටු වෙනවෝ පැතුම් හොඳ නම් යන්නෙන ගමනේදී සිහින එළි වෙනවෝ මිනිස් ලෝකකට ලබන්නට බැරි ජයක් කොතැනකදෝ මිනිස් කම්මත දිවිගේ වයි නම් ඔවුන් ජය ලැබුවෝ සාගරය බඳු වේදනාවෝ සුම්බෙලා යනවෝ ජීවිතයගෙන වන්දනාවක යන්න අපි යනවෝ සාගරය බඳු වේදනාවෝ
උසුම් වෙලා යනවෝ ජීවිතයගෙන වන්දනාවක යන්න අපි යනවෝ කෙලෙස් මලින් උකටලි සිත නිවා තවන සුවය සොයා කෙලෙස් මලින් උකටලි සිත නිවා තවන සුවය සොයා නිසල ඔබේ මගේ හද භාවනා කරයි බුදු කරුණා දැස